දේව වරප්‍රසාදයෙන් පිරි සුබ දවසක්. දවසේ ශුද්ධලිවිලි මෙනෙහි කිරීම. ගීතාවලිය පොතේ 106 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. උන්වහන්සේ රතු මුහුදට තරවටු කළසේක. එය වියලුනේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙන ගියසේක. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට පොරොන්දු වෙනවා ඔවුන් වහල්කමින් මුදවාගෙන කිරියෙන් පැණියෙන් ඉතිරෙන පොරොන්දු දේශයකට ඔන්න රැගෙන යන බව. දෙවියන් වහන්සේගේ පොරොන්දුවත් එක්ක ඇතිවුණු බලාපොරොත්තුවත් එක්ක ඉදිරියට යන මේ ඊශ්‍රායල් ජනතාවට රතු මුහුදට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ අවදානම් තක්සේරුවේදී ඔවුන්ට තේරෙන ඔවුන් ඊටාම තීරණාත්මක භයානක ස්ථානයකට ඇවිල්ලා තිබෙනවා කියලා. එක පැත්තකින් ඉදිරියට යන්න බෑ රතු මුහුද තිබෙනවා. ඒ වගේම පසුපසට හැරෙන්නට බෑ. මිසර ජනතාව ඔවුන් පන්නාගෙන එනවා. මේ අත්දැකීමේදී ඔවුන්ගේ නායකයා මෝසෙස් දෙවියන් වහන්සේ වෙතට යොමු වෙලා උන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලන අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව මෝසෙස් කටයුතු කරනවා වගේම අපි මේ කියවන බයිබල් පදය තුල විශේෂයෙන් ගීතාවලිය 106 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියන වගේ උන්වහන්සේ රතු මුහුදට තරවටු කරනවා. මේ තරවටු කිරීම හේතු කොටගෙන ඒ රතු මුහුද වියලි බිමක් මත මේ අයට ඊතර වෙන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මගේ ප්‍රේමන්ත සහෝදර සහෝදරිය ඔබත් දැන් සිටින්නේ ඉදිරියට යන්න බැරිව ඒ වගේම පසුපසටත් හැරෙන්න බැරි අත්දැකීමක වෙන්නට පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ මේ ඊශ්‍රායල් ජනතාව ඒ පොරොන්දු දේශය කරා යන මග බාධකයක් තිබුණු මේ රතු මුහුදට අනකලා වගේ උන්වහන්සේ ඔබ ඉදිරියේ තිබෙන ඒ රතු මුහුදටත් අනකරමින් බාධා බැහැර කරමින් බාධා නිරවුල් කරමින් ඉදිරියට යන්න දෙවියන් වහන්සේ බලවත්ව සිටිනවා. ඉතින් ඔබේ බාධාව ඔබට ඉදිරියට යන්න බැරි ඒ తত্ত্বය දෙවියන් වහන්සේට බාර දෙන්න. ස්වාමීන් වහන්සේ පුදුමක දෙයක් තා බලවත් දෙයක් ඔබේ ජීවිතය තුළ සිදු කරයි. ස්වාමීන් වහන්සේ ඔබට බහුල ලෙසත් බලවත් ලෙසත් ආශිර්වාද කරන සේක. ඔබ හැමෝටම ජේසුස් පීඨයි සුබ දවසක්.